කොහොමද පුංචි පැටවුනේ අදත් ආයිබෝවන් කියලා පිළිගන්නවා ස්ටඩි ස්පොට් ඇකඩමි එකට. අද කතාව තමයි කරුණාවන්ත අලිපැංචා. එකෝමත් එක කාලෙක ලස්සන කැලෑවක බබූ කියලා ලස්සන පුංචි හුරතල් අලියෙක් හිටියා. මේ බබූ හරිම කරුණාවන්තයි. එකෝමත් එක දවසක බබූ යනකොට පාරේ වැටලා තිබුණ ලොකු අත්තක්. ඒ අත්ත හින්දා හාව පැංචට එහා පැත්තට යන්න බැරි වෙලා අඬ තමයි හිටියේ. මේක දැකපු බබූ ඉක්මනින්ම තමන්ගේ හොඬ වැලෙන් ඒ අත්ත අහකට කළා. ස්තුතියි බබූ, ඔයාට ගොඩාක් පිං. හාව පැංචා සතුටින් කිව්වා. ඒ විතරක් නෙවෙයි, බිම වැටිලා තිබුණු කුරුළු කෝඩුවක් දැකපු බබූ ඒක හිමින් පරිස්සමෙන් හොඬ වැලෙන් අරගෙන ආපහු ගහ උඩම තිබ්බා. බබූ අනුන්ට උදව් කරන නිසා කැලෑවේ හැමෝම බබූට ගොඩාක් ආදරය කරා. හැමෝම බබූගේ යාළුවෝ වුණා. ඉතින් පුංචි යාළුවනේ, අපිත් බබූ වගේ අනුන්ට උදව් කරන කරුණාවන්ත බබාලා වෙමු නේද? එතකොට හැමෝම අපිට උදව් කරයි. හැමෝම අපිට ආදරය කරයි. මේ වගේ ලස්සන කතන්දරයක් අරගෙන මං ආයෙම එන්නම්. මේ වගේ කතා බලන්න ස්ටඩි ස්පොට් ඇකඩමි channel එක subscribe කරන්න. ඔයාලගේ යාළුවන්ටත් මේක share කරන්න. ඕගොල්ලන් ආසම කතන්දරේ යටින් කමෙන්ට් කරන්න. මං අදට ගිහින් එන්නම්.